අයිබෝවන් මම යසන්ත. ඉතින් අදත් මම ආවා ගමෙන් ලෝකයට මේ අපේ සුන්දර චාරිකාවත් එක්ක අලුත්ම වූ වෙනස්ම මාර්ගයක ඇවිල්ලා. මේකෙදිත් තාම විශේෂ කාරණාව වෙන්නේ ඔබ සහ මම කියන දෙන්නම මෙන්න මේ මාර්ගයේ යන මේ ගමනට මේ චාරිකාවට කොඩුකාරයි. ඉතින් මම දන්නේ ඉස්සරහට මොනව හම්බ වෙයිද, මොන වගේ දියලි හම්බ වෙයිද, මොන වගේ පරිසරයක් තියෙද කියන එක මම දන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු. මොන දේ හම්බුණත් සුන්දර හැමදේම ඔබ වෙනුවෙන් මම දෙනවා. පැල්ලම් පිටිය, එහෙම නැත්නම් 12 පාගේ හරහා ගිහිල්ලා පැල්ලම් පිටියට යන මාර්ගය තමයි මම අද යන්නේ. මාර්ගයේ යන අතරමඟදී තමයි මට මේ පුංචි පාලමත් එක්ක මේ පොඩි දියදහරාව හම්බ වෙන්නේ. ඉතින් මම කල්පනා කරා ඒකේ ලස්සන ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. ඒකයි මම මෙතන නැවතුනේ. අපි ඉදිරියට යන් ගිහිල්ලා මොකද සුන්දර වූ ටැංක් එකක් හොයාගෙන ජීවිතේ අලුත් අත්දැකීමක් එකතු කරගමු. අපි යන්.
මේ පුංචි රට ඇතුළට වෙලා මේ වගේ ලස්සන ලෝකයක් දකින්න අපි කොයි තරන්නම් වාසනාවන්ත වෙන්න ඕනද. ඇගේ තියෙන සියලුම මහන්සිය නැති වෙලා යන විදිහේ මාරම හුලකක් මෙතෙන් වෙනවා. ඒ විතරක් නෙමෙයි. මං කියවනේ මේ දසුන් දකින්නේ මමත් අද දවසේ. يعني මටත් මේක හරි කෝඩුකාර අත්දැකීමක්. මම මේ දකින දේවල් මේ දකින මේ පරිසරය මේ හුලංවල තියෙන සනීපේ මට කියාගන්න වචන නැහැ. ඉතින් මං ලොකු සතුටක් ලබනවා මේ රූපරාමුවකින් හරි මේ දසුන් ටික ඔයාලට පෙන්නන්න මට හැකියාවක් ලැබිච්ච එක ගැන. ඉතින් මට ගොඩක් යාළුවෝ මගේ වීඩියෝස් බලලා යාළුවෝ අලුතෙන් එකතු වෙන කට්ටිය අපි බලන කට්ටිය මට කියනවා මේ තැන්වලට යන්න මේ තැන්වලට යන්න. සමහර තැන්වල මම යනවා. ඉතින් මේකත් ඒ වගේ ආපු තැනක්. ඉතින් මේ වීඩියෝ එක ඉල්ලපු මේ සහෝදරයාට මම කියන්නේ ඔන්න ඔයාගේ ආසාවත් ඉෂ්ට කරා. මම ආවා මේ පැල්ලම්පිටිය දක්වා යන මාර්ගය දිගේ මම ආවා. ඇවිල්ලා මේ සුන්දරත්වය මුළු ලෝකයටම ගෙනියන්න ගමෙන් ලෝකය හරහා මම උත්සාහ ගන්නවා. බලන්න මේක තමයි ජීවිතේ. මේ මාර්ගයේ ඉස්සරහට එනකොට මම එක දැකපු හරි නිදහස් සහ ආගමික වශයෙන් සුන්දර තැනක් මේක. අපි පන්සල් වලට යනවා, පල්ලි වලට යනවා, කෝවිල් වලට යනවා. ඒ වගේම තමයි මේ වතු කරේ වතු වල වැඩ කරන සියලුම ජනයා. සියලුම දෙනා පාහේ තමන් උදේ පළවෙනි තේ දැල්ල කඩන්න කලින් මේ වගේ ඔවුන් විසින්ම නිර්මාණය කරගත්ත විශාල නුග ගහක්, අඹ ගහක්, බෝ ගහක් වෙන්න පුළුවන් වෘක්ෂයක් මූලික කරගෙන නිර්මාණය වෙච්ච පුංචි දේවස්ථානයක් එහෙම නැත්නම් කෝවිලක් කිව්වොත් නිවැරදි තැනකට ඇවිල්ලා ඔවුන්ගේ සියලු බලාපොරොත්තුන් කියලා යනවා. අද දවසේ මගේ වැඩ කරන එක සාර්ථකව කරගෙන යන්න, මාව ආරක්ෂා කරන්න, අපේ දරුවෝ ආරක්ෂා කරන්න ඔවුන්ගේ සියලු උතුම් පැතුම් දෙවියන්ට කියලා තමයි ඔවුන් වැඩවලට යන්නේ.
මම මේ මාර්ගය දිගේ ඉස්සරහට එනකොට මං හරි සුන්දර දසුනක් දැක්කා. ඒක තමයි මේ චෛත්‍යරාජාණන් වහන්සේ නමක් මෙන්න මෙතන ඉදි වෙලා තියෙනවා. උන්වහන්සේ මෙතන වැඩ ඉන්නේ. මාකාර සුන්දර එනක මට හිතුණා මේ අවස්ථාව අද හැමෝටම පෙන්වන්න ඕනි කියලා. අපි බලමු. ඉතාම සුන්දර දියදාරක් ගාව මේ වගේ නැවතිලා ඉන්න තියෙන එකත් පුදුම වාසනාවක්. මේ වාසනාව එක හිමිකරුවෙක් තමයි ඔයා. මොකද ඔයත් මගේ රූප රචනාවත් එක්ක මේ අත්දැකීම 100%ක් නැතත් අත්දැකීමක් හැටියට ලැබෙනවා. ගමෙන් නගරයට මේ වැඩසටහන පටන් ගත්ත දවසේ ඉඳලම මම ගත්ත හැම ප්‍රෝග්‍රෑම් එකකම දිය ඇල්ලක රූප රචනාව මට ගේන්න පුළුවන් වුණා. නමුත් මම අද කුතුහලයත් එක්ක පිරිච්ච ගමනක් ආවේ. මොකද අද දවසේ මට දිය ඇල්ලක රූප සටහනක් ගේන්න නැත්නම් හම්බ වෙයිද නැද්ද කියන එක මමවත් ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. නමුත් පැල්ලම්පිටිය ගමට ආවට පස්සේ එතන පැල්ලම්පිටිය තැපැල් කන්තෝරුව තියෙනවා. ඒ තැපැල් කන්තෝරුව පහු කරලා එක වංගුවක් වගේ ඉස්සරහට එනකොට එක්තරා පිවිසුම් මාර්ගයකුත් එක්කම මෙන්න මේ දියඇල්ලට එන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් මම ආවා මේ දියඇල්ල බලන්න. ඇත්තටම අපිට අර කඩා හැන්න ලොකු දිය ධාරාවක් සමග මේ දියඇල්ල දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ඉතාමත්ම සුන්දර පිහිනුම් තටාකයකට හා සමාන ස්ථානයක් තමයි මෙන්න මේ දියඇල්ල. එකම දිය ධාරාවක එහෙම නැත්නම් එකම දිය ඇල්ලක එක තැන එක පුංචි දිය ඇලි නිර්මාණය වෙලා තියෙනවා. අපි දැකලා තියෙනවා එකම දිය ඇල්ලක් ඉහළ සිට පහළ කඩාගෙන හැටෙනවා. ඒ වගේම තමයි එකම දිය ඇල්ලක් එක ස්ථානවලදී පුංචි දිය ඇලි නිර්මාණය කරනවා. මේ අත්දැකීම මට විතරක් ගන්න මං හරි ලෝභයි.
ඒ නිසා මම ඔයාලට ආරාධනා කරනවා ගමෙන් ලෝකයේත් එක්ක මේ යන චාරිකාවේ දිගටම රැඳිලා ඉන්න. මේ අත්දැකීම පිටක ඔබට ගන්න නොහැකි වුණත් මේ රූප රචනාව හරහා ඔබට ගත හැකියි. ජය වේවා ඔබට.